ඔයා කවදාවත් හිතලා තියෙනවද කොළඹ ඉඳන් නුවරට යන්න පාරවල් 100 ගාණක් තියෙද්දී Google Map එක හරියටම මේ පාරෙන් යන්න මේක තමයි ඉක්මනම පාර කියලා කියන්නේ කොහොමද කියලා. මේක මැජික් එකක්ද? නෑ මේක පිටිපස්සේ තියෙන්නෙත් ඔයා අපි ඉගෙන ගන්න ගණිතයම තමයි. පුදුමයි වගේද? මේකට කියන්නේ graph theory කියලා. Google Maps වලට අනුව මුළු ලෝකෙම නිකන් ලොකු නෙට්වර්ක් එකක් වගේ. හිතන්නකෝ හරියට ලොකු දැලක් වගේ කියලා. හැම නගරයක්ම නෝඩ් එකක් විදිහටත්, ඒ කියන්නේ ඩොට් එකක් විදිහටත්, හැම පාරක්ම එජ් එකක්. එහෙම නැත්නම් රේඛාවක් විදිහටත් තමයි එයා දකින්නේ. ඒ වගේම මේ හැම එජ් එකකටම, එහෙම නැත්නම් හැම රේඛාවකටම ලකුණක්, weight එකක් තියෙනවා. මේ වෙයිට් එක දෙන්නේ දුර, යන්න ගත වෙන කාලය සහ ට්‍රැෆික් කියන මේ සියලුම සාධක බලලා. හිතන්නකෝ ඔයාට ඒ වල ඉඳන් F වලට යන්න ඕනි කියලා. ඉතින් ඔයා ස්ටාර්ට් ලොකේෂන් එකයි එන්ඩ් ලොකේෂන් එකයි දීලා සර්ච් කරාම ඒ වල ඉඳන් F වලට යන්න තියෙන ඔක්කොම පාරවල් ටික සර්ච් කරලා ඒ වයින් අඩුම ලකුණු එකතුවක් තියෙන පාර තමයි ඔයාට යන්න ළඟම පාර කියලා මැප් එක ඔයාට පෙන්නන්නේ. ඉතින් මේ ක්‍රමයට අපි කියන්නේ ඩයික්ස්ට්‍රා ඇල්ගොරිතම් එක කියලා. ඔන්න ඔහොම තමයි Google Map අපිට යන්න ළඟම සහ ඉක්මනම පාර සජෙස්ට් කරන්නේ. ඊළඟ පාර අනිවාර්යයෙන්ම Google Map දාගෙන යද්දි මතක තියාගන්න, it's not a magic, it's a pure maths.